අපිට හැමදාම මෙහෙම ඉඳ සිද්ධ වෙන්නේ නැහැ දුවේ පුතේ. මේ හැම දෙයක්ම අපිට අතහැරලා යන්න සිද්ධ වෙනවා. අපිට මැරෙන්න සිද්ධ වෙනවා. ඒ අතරතුර භූමිකම්පාවක් වුණොත් මම O level වලට මෙච්චර රිසල්ට් අරන් තියෙනවා. A level වලට මෙච්චර රිසල්ට් අරන් තියෙනවා කියලා කතාවක් නැහැ. භූමිකම්පාවක් ආවොත් ඔයාලා ගාල්ල මාතර මූද පැත්තට ගිහිල්ලා ඉන්න වෙලාවක සුනාමියක් ආවොත් අපි අහවල් මේ වැදගත් මිනිස්සු අපි මෙහෙම ඉගෙනගෙන තියෙන්නේ. ඒ කතා නෑ. සබහා ධර්මයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා දුවේ පුතේ ඌට වැඩිය කල්පනා කරන්න. ජීවිතය ගැන කල්පනා කරන්න. ඔයාලා කවුරුත් දැන් ෆෝන් පාවිච්චි කරනවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විරු ගුවන්විදුලියේ YouTube channel තියෙනවා. දවසට පැය භාගයක් හරි බණ ටිකක් අහන්න. හොඳ නරක ඉගෙන ගන්න. යාළුවෝ කොහොම වුණත් ඔයා නරක වෙන්න එපා. ඔයා සුරාවක් කියන එකක් පාවිච්චි කරන්න එපා. දුම් වැටි මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න එපා. වැරදි වැඩ කරන්න එපා. හොඳට ඉගෙන ගන්න. දක්ෂයෙක් වෙන්න. පුළුවන් නම් මහාන වෙන්න. මහාන වෙනවා කියන එක ලේසි නෑ. එහෙනම් අඩුම තරමේ ඔයාලට තියෙන හොඳට ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන් ධනෙන් ආඩ්‍ය වෙලා බුද්ධ ශාසනය වෙනුවෙන් විහෙර විහාර හදන්න. දම්පැන් දෙන්න, දන්සල් දෙන්න. ජීවිතේ කියන එක කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ.